ගේට් එක වහගන්න පුළුවන්. හයි. අපි යනවා හැමදාම වගේ හවසට ටවුන් එකට ගිහලා බලමු මොකද කරන්න කියලා. ගෙදර ඉන්න බෑ ළමයි හවස් වෙද්දී හරි අමාරුයි. හවසට චුට්ටක් හරි එළියට ගිහලා එන්න ඕන. පුරුදු වෙලා. යාළුවනේ මම ඔයාලට කිව්වනේ අද හවස ගන්න එනවා කියලා ටවුන් එකට මට සන්ග්ලාස් ආයි රෆ් යූස් කරන්න. ලොකු ගානක එකක් නෙමෙයි ගන්නේ සාමාන්‍ය එකක් රෆ් යූස් කරන්න ඕන නිසා. මේ හරි මම අපි ඇවිල්ලා තියෙනවා දැන් ගාල්ලේ ටවුන් එකට. හරියටම මේක තියෙන්නේ කීල්ස් එක ගාල්ලේ ටවුන් එකේ කීල්ස් එක ඉස්සරහා මම ඔයාලට පෙන්නන්නම්. ඒකේ නම ද ෆැක්ටරි අවුට්ලට්. හරි මම පෙන්නන්නම් අපි ඇතුළට යමු. හස්බන්ඩ්ගේ කණ්ණාඩි දෙක බිල් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ පළමු මොනවද ගන්න කියලා. මොකද පොඩි එක්කෙනා එක්ක ආවට පස්සේ කවදාවත් ටෝයි එකක් අරන් නැතුව නම් කඩේකින් එළියට බහින්න බෑ. ඒක අපි තියෙනවට අරන් දෙනව නෙමෙයි. ඒක වැරදි. සාමාන්‍යයෙන් ඉල්ලන ඉල්ලදී අරන් දෙන එක වැරදි කියලා අපි දන්නවා. අපි ඒක කාලයක් තිස්සේ නොකර හිටියා. හැබැයි එයා මානසිකව ඇත්තටම එයා මාර විදිහට ඩවුන් වෙනවා. සමහර විට එයාට සෙල්ලම් කරන්න කවුරුත් නැහැනේ. එයා විතරනේ ඉන්නේ. එතකොට මායි හස්බන්ඩ්ුයි එයා විතරයි ඉන්නේ. එතකොට අපි අපේ වැඩ කරනකොට එයා තනියමනේ. ඉතින් එයාගේ ටයිම් එක එයාගේ කාලය ගත කරන්නේ මේ ටොයිස් එක්ක. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලනවා එයාව සතුටින් තියන්න. එකම දේ යා ටොයිස්. මොකද කවදාවත් කෑමක් ඉල්ලලා නම් මොන දේද ඕනේ කියලා හුව කවදාවත් කෑමක් ඉල්ලලා අඬලා නැහැ. ඉතින් ඒ නිසා එයා ඉල්ලලා අඬන්නේ ටොයි එකක්. ඉතින් කොහොම හරි හස්බන්ඩ් අදත් ටොයි එකක් අරන් දුන්නා එයාට. සීතල වැඩි ඩිච්චකට යනවද දැන් ඈ ඩිච්චකට යනවද ඔය තාත්තට ගන්න What organ එකක් දුන්නද? එහෙනම් ගිහිල්ලා එන්න මම වොයිස් එකක් තිබ්බේ චූටියට. මොකද ඒ සද්දෙත් එක ඇහෙන්නේ නැහැ ඔයාලට අමාරු නිසා. එහෙනම් ගිහිල්ලා එන්නම් පරිස්සමෙන් ඉන්න. පුංචි දේවල් පවා ඔයාලගේ ජීවිතේට මම අරගෙන එනවා. අපිට දුර ගමනක් යන්න බැරි වෙච්ච දවසට. ගිහින් එන්නම්.